නිමල් මම මේ බල්ලෝ පන්සලට ගෙනත් දාන්න. පන්සලේ කට්ටිය හොඳට බලාගෙන ඒක හොඳ වැඩක් කියලා හිතනවද? ඔය සතා පන්සලට ගෙනත් දාන එකෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඇයි එතන කරුණාව තියෙනවනේ. ඔව් කරුණාව තියෙනවා නම් තමයි. ඒත් මේක සත්තු ගෙනල්ලා දාන තරම් නෙමෙයිනේ. දැන් ඒ සත්තුන්ට කරුණාව ආහාර පාන රැකවරණය ඒව ලබා දෙන්න ඔය කට්ටියට වගකීමක් තියෙනවා. පුතාලා මොකද්ද මේ කතාව? වාසකවාන මේ සුනිල් බල්ලෙක් පන්සලට ගෙනත් දාන හදනවා. පුතා සතුන්ට කරුණාව දක්වන එක බුද්ධාමයේ දැක්වෙන දෙයක්. නමුත් Tamanගේ වගකීම අන් අයට පවල් යන එක නිවැරදි නෑ. හරි පාසකමා. දැන් මම මොකද කරන්න ඕන මේකට? හැකිනම් මේ සතාට නිවසක් හොයා දෙන්න පුළුවන්. තව මේ සතාට ආදරය කරන කට්ටියට මේ සතාව බාර දෙන්න පුළුවන්. තව තියෙන සත්තු බලාගෙන සුබ සාදෙන මැදස්ථාන. ඒවට දෙන්න පුළුවන්. පන්සලට ගෙනත් දාන එක නම් හොඳ ක්‍රියාවක් නෙවෙයි. හරි පාසකමා. මට තේරුණා. ඒක තමයි මේකට දෙන්න තියෙන හොඳම විසඳුම. අන්න පුතාට තේරුණා. ඒ වගේම සත්තුන්ට මෛත්‍රී කරන්නත් ඕන. ඒ වගකීම අපි සමසිතින් බෙදා ගන්නත් ඕන.